ලයිට් නෑ ගයිස් කරන්න දෙයක් දැන් මේකෙන් ලයිට්ස් වැඩෙනවා. මේ තියෙන්නේ ඩාර්ක් චොකලට් මේක පෙන්නුව නේද? ඔව් මේක පෙන්වනවා. මේ විතරක් මේ ඒවනම් බිස්කට් එකක් නෙවෙයි මේක මං හිතන්නේ ඉන්දියන් ප්‍රොඩක්ට් එකක් බිස්කට් මොකක්ද මේ චොකලට් බිස්කට් ඔරියෝද? ඔරියෝ තමයි අපි ආවේ ආයි මුලින්නම් කියන්න. දැන් වෙලාව 6යි කෑ ගහන්න එපා මෙන්න මම කන්න Hi guys, welcome back to my YouTube channel. අද මාර්තු මාසේ 29 වෙනිදා. දැන් වෙලාව හරියටම 4:43යි. ටුක්කේවත් දැම්ම ඒ හැම එකක්ම කැන්සල් වුණා. මං හිතන්නේ අද දවසේ මොකාකාර ප්‍රශ්නයක් තියෙනවා මේ ටුක් එක අල්ලගත්තේ. බොහොම අමාරුයි. ඉතින් මම හිතුවේ නෑ මේ ගමන යන්න පුළුවන් වේද කියලා. කොහොම හරි try කරලා ටුක් එක අල්ලගත්තා. ඒ වගේම තමයි මම හිතුවා අද කොහොම හරිම මේ ගමන යනවා කියලා. මෙන්න මෙයා අපේ චූටි මාත් එක්ක මේ ගමනට එකතු වෙනවා. දැන් ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ thumbnail එකේ මම කොහෙද යන්නේ කියලා. ඇත්තටම TikTok එක නිසා තමයි මට මේ ගමන කොහොම හරිම යන්න ඕනි උනේ. ඉතින් අද මම ගියා. දැක්කද මේ කොහෙද? මේ වත්තල මම ආවා ඔන්ලයින් කඩේ. 419 නේද? ටුක් එකේ ඇවිල්ලා මගේ කොණ්ඩේ හොඳටම අවුල් වෙලා මම ඉතින් මේ යන්න කලින් කොණ්ඩේ ටිකක් සෙට් කරගන්නවා. ඔන්ලයින් කඩේ. කොණ්ඩේ හදාගන්න යන්න කලින් ගයිස් කොණ්ඩේ හදාගන්න ලස්සනට යන්න තියෙනවා. ඇතුල් පාරක වගේ තියෙන්නේ. මොනවාද? ඇතුල් පාරක. මේ මිස්ටර් බර්ගර් ගාම තමයි තියෙන්නේ. මිස්ටර් බර්ගර් එක ළඟම තමයි මෙන්න මේ ඔන්ලයින් කඩේ තියෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු වීඩියෝ එකත් එක දිගටම ඉන්න. අයිස්ක්‍රීම් ජාති ගොඩක් තියෙනවා. එක විදියව මට තේරෙන්නේ නැහැ මොකක් ගන්නද කියලා. මම මුලින්ම දැක්කේ මෙන්න මේ පීච් එකට මැංගෝ කියලා. ඉතින් මම රැවටුණා මැංගෝ කියලා. මම ඒක ගත්තා. දැන් මට ඒක කනකන් ඉවසිල්ලක් නැහැ. Mas hamunin. Pero gොඩක් මේ අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් තියෙනවා. ඊට පස්සේ අයිස්ක්‍රීම් කියන්නේ ගොඩක් කට්ටිය කිව්ව වයිරල් අයිස්ක්‍රීම් නේ. මේක තමයි වයිරල් අයිස්ක්‍රීම් එක. මේ තියෙන්නේ. ඒක කිට්කැට් එක. අර කිට්කැට් කේක් එක නේද? අයිස්ක්‍රීම් කේක් එක. ගෝල්ඩ්. ඉතින් නෑ. ඒක නෙමෙයි. නෑ. මේක අයිස්ක්‍රීම් එකක්. කිට්කැට් චොක්ලට් එක තියෙනවා. චොක්ලට් අයිස්ක්‍රීම් එක. බලමු කොහොමද කියලා හරියට. මම හිතන්නේ මේක රහයි. අතලට ගිහින් බලන්න. අතලට ගිහින් බලන්න. මේ ටික ගන්නවා කියලා මම හිතාගෙන ආවේ. අතලට ගිහින් බලමු අපි මොනවද තියෙන්නේ කියලා. එහෙනම් අපි යමු අතලට. ඒක වහලා. මෙතන ගොඩක් මේ අමුතු චොකලට් ලයිට් නැද්ද? අපි අප්පුලා හොඳට ඉස්සලා.
ලයිට් මම නෑ. හිතන්නේ අපි ආපු වෙලාව හොඳ නෑ වගේ කරුවලේ. ලයිට් නෑ නේ පැත්තට. පෙන්වන්න විදිහක් නෑ. දැන් මේකෙන් නම් ලයිට් වැටෙනවා පොඩ්ඩක්. ඔව්. මම හිතන්නේ ලයිට් නෑ අපි ආපු වෙලාව හොඳ නෑ. ලයිට් නෑ ගයිස් කරන්න දෙයක් නෑ. මෙතන තියෙනවා ඔලිව් ඔයිල් තියෙනවා වර්ග තියෙනවා මෙතන. මේකත් තියෙනවා අම්මා. මේක නම් මේ ඔන්ලයින් කඩේ යාළගෙම මේ වතුර බොතලයක් නේද? එයාලගෙන් වතුර බොතලයක්. අද අපි ඇවිල්ලා ඉන්නේ මේ දවස්වල වෛරල් යන ඔන්ලයින් කඩේට. ඉතින් මම හිතන්නේ ලයිට් නැහැ. ගොඩක් දැන් කරුවලයි මම විතර අපි වීඩියෝ එකක් දාගන්න ඔයාලට පේනවා. ඒ දවස්වල වෛරල් යන හින්දා TikTok එකේ Facebook එකේ මට ඕන වුණා ඔන්ලයින් කඩේට එන්න. ඉතින් අපි ආවා වත්තල බ්‍රාන්ච් එකට. වෙලාව කියන්නේ ලයිට් නැහැ. ඉතින් අපි බලමු මට පුළුවන් විදිහට මම වීඩියෝස් ටික ගන්නවා. අල ඔහොමම දිගට ඉන්න. ලයිට් නෑ කියන්නේ මේ මෙහෙම ලයිට් වහලත් දන්නේ නෑ නේද? ගොඩක් මේ කට්ටිය අඩුයි මේකේ. හැබැයි මේ ඔය තියෙනවා කිව්වේ අයිස්ක්‍රීම් කේක් එකත් මේ ඒ තැන තමයි තියෙන්නේ. බලමු පොඩ්ඩක්. ගිහින්. පොඩ්ඩක් මේ පැත්ත බලමු. මේ පැත්තේ චොකලට්ස් මේ පැත්තේ සේවයයි ස්නැක්ස්. ස්නැක්ස් වර්ග තියෙනවා. ගොඩක් ස්නැක්ස් වලදී. ප්‍රශ්න කියන්නේ අද ලයිට් නැහැ නේ හින්දා හරියට වීඩියෝ එක ගන්න විදියක් නැතුව තියෙනවා. දැන් මේකේ ලයිට්ස් වැඩෙනවා. ඔබට හරියට ලයිට්ස්. මෙතන මොනවද තියෙන්නේ? කොෆි වර්ග. ගොඩක් තියෙනවා. රොයල් චොකලට්. උඩ Nescafe Milo. Milo dark chocolate. මේ තියෙන්නේ Ah, dark chocolate. see? Milo KitKat. ඕන දෙයක් ගන්න පුළුවන්. මේක පෙන්නුව නේද? Oh, මේක පෙන්නවා. මේ විතරක් මේ ඒවනම් මොකද? ඒක පැකට්ස් තියෙන්නේ. අපිට පුළුවන් පැකට්ස් තියෙන මේ මේවා Nestle Milo dark chocolate. මේ තියෙන්නේ Nestle Milo dark chocolate එක. මේක වෙනවා 3500ක්. තියෙනවා තමයි. යාට ප්‍රශ්න තියෙන්නේ ආයේ තියෙනවා මෙතරක් මේ තරක් තියෙන ටීස් වගේ තමයි. ස්කූල් පැක් කියලා එකක් තියෙනවා. ඒකේ කොකෝ ක්‍රන්ච් එක තියෙනවා. මයිලෝ එක තියෙනවා. ඊට පස්සේ Stars. හනි ස්ටාර්ස් කියලා එකක් තියෙනවා. මේක වෙනවා 2500ක්. පියවර පැත්තේ තියෙන ගොඩක්. එතන තියෙනවා නෑ මේක බිස්කට් එකක් නෙවෙයි. මේක මම හිතන්නේ ඉන්දියන් ප්‍රොඩක්ට් එකක්. ඉන්දියන් ප්‍රොඩක්ට් එකක් නේ. ඒක වෙනවා 525 මේක වෙන්නේ. 525 මෙන්න මේක ඔන්ට ගන්න පුළුවන්. මයිලෝ බිස්කට් එක. ඊට පස්සේ මේ තියෙනවා චොකලට් වර්ග. මෙතන ඒ කියන්නේ මේ මෙතන මේ චොකලට් නේ තියෙන්නේ. චොකලට් වර්ග තියෙනවා. මේ බිස්කට් එක. ඒ බිස්කට් මොකක්ද මේ චොකලට් බිස්කට් හොරියෝද? ඔරියෝ. ඊට ආ පස්සේ මේ ගොඩක් මේ ඒකස් නේ තියෙන්නේ. මෙතන තව තියෙනවා මේක ගමු. ඊට පස්සේ බිස්කට් එක තියෙනවා. හොර්ලික්ස් බිස්කට් එක. දැන් කලින් කාලා තියෙනවා. ඒක නම් මම කාලා තියෙනවා කලින්.
ආයි අනේ මේක ගන්න මේක බලන්න මාර්ගය. මේක ගත්තා බිස්කට් වර්ග තියෙනවා ගොඩක් මට නම් තේරෙන්නේ මොනවද තෝරගන්න. මොනවද තෝරගන්නද කියලා තේරෙන්නේ අසරණලා තියෙනවා මම. Normally Sri Lankan products dana මොකද දන්නේ මොනවද කියලා. Ovaltine cookies chocolate malt මේක chocolate malt Ovaltine cookie එකක් මේක වෙනවා 1250 මම හිතන මේක රහයි කියලා. මේක තමයි මම ගත්තේ. මෙතන වර්ග ගොඩක් තියෙනවා මට නම් තේරෙන්නේ ඇත්තටම මොනවා තෝරගන්නද කියලා. අයිස්ක්‍රීම් එක ගමනේ. මයිලෝ අයිස්ක්‍රීම් නෙදී. එහෙනම් මොකක්ද තියෙන්නේ? හරි. අපි දැක්ක මේ අපි මයිලෝ අයිස්ක්‍රීම් එක ගන්න. මේ එක ගමු. මයිලෝ අයිස්ක්‍රීම් එක. මොකද වර්ග වලින් මම මේක විතරයි ගත්තේ. මට මේවා කනකම් ඉවසිල්ලක් නෑ ළමයි. ඒක බලන්න දෙන්න. ඒ මොනවානේ? ඕකේ ඇතුලේ තියෙන ස්ට්‍රෝබෙරි. ස්ට්‍රෝබෙරි. ඔව් ස්ට්‍රෝබෙරි කියන්නේ. ඒ කියන්නේ ඔකත් ඔක අරගෙන බලන්න. ඔක මම දැකලා තියෙනවා. ස්ට්‍රෝබෙරි එක. මම ආස්කම ස්ට්‍රෝබෙරි. හරි. ඒක. පොල්ස් තියෙනවා මෙන්න මේක තියෙන්නේ. මේක ඇතුලේ අයිස්ක්‍රීම් තියෙනවා. මේ කියන්නේ මේ අයිස්ක්‍රීම් කියන්නේ මේක තියෙන්නේ මේ ෆෘට්ස්. ඒ කියන්නේ ෆෘට් ෂේප් එකට අයිස්ක්‍රීම් මේක තියෙනවා. ඔය දන්නවා වගේ. ඔව් මම දන්නවා. මේක නම් කිසිම නියමයක් දෙන්නේ. චිකන් එක නේද? හැබැයි මේක ඇතුලේ තියෙන අයිස්ක්‍රීම්. Made in China. මේක ප්‍රයිස් එක මොකද? don't ඒක ගම නේද? මිල්ක් චොකලට් ෆ්ලේවර්. දැකලා තියෙනවා. ඒ කියන්නේ චිකන් කට්ටක් වගේ තියෙනවා. ඒකත් ගන්න. ඒ ප්‍රයිස් එක කොහොමද? ඒ ප්‍රයිස් එක කොහොමද? එච්චරයි නේද? අපි කිට් කැට් එක අර කෝන් එක ගමුද? කෝන් එක ගහලා කෝන් එක නෑ කෝන් එක එපා. කෝන් එක කටේ කිට් කැට් මේක චොකලට් එක චොකලට් එක ගත්තනේ. චොකලට් එක ගත්තද අපි? චොකලට් නෑ නේද? නෑ චොකලට් එක. ගත්ත නේද? අපි මේ වයිට් එක ගමුද? වයිට් එක වලට. පොඩ්ඩක්. වයිට් එක ගමු. හොඳයි වගේ කියන්නේ. චොකලට් එක ගමු. වයිට් එක එපා. කිට් කැට් එකේම නේද? වයිට් එක එපා. අපි වෙන දෙයක් try කරමු. අරන් ගමු. මොකද දන්නේ? ලන්ඩන් බ්‍රිවරි. එපා නේද? එකම වගේ නේද? එකම වගේ හින්දා ඒක එපා. එච්චරයි නේද ගන්න තියෙන්නේ? මම තාඩිය දානවා මාර්ගෙ තියෙනවා. චොකලට්ස් ගමු. අපි යන්නද? ඔලියෝ මේක සෙකන්ඩ් ඉයර්. එකයි බිස්කට් ගත්තනේ නැහැ. නෑ මේ ගත්තේ ඔය බිස්කට්. එහෙම වෙපෙක්ස් එක නෑ.
දැන් මම මේ වෙහිකල් එකක් දාලා බලාගෙන ඉන්නවා විනාඩි 20කට වැඩි. තාම නෑ වෙහිකල් එකක්. ඒ කියන්නේ ගන්නවා කැන්සල් වෙනවා. මං හිතන්නේ අපි එද්දිත් එහෙමයි. අද දවසේම පික්මී එකේ මොකක් හරි කේස් එකක් තියෙනවා. නැත්නම් ඉතින් මෙහෙම වෙන්න විදියක් නෑනේ. අපි ගෙදර යද්දි මේ ටික තියෙනවා තියෙන්නේ නැහැ. Hello. Location එක හරි ඔයාලගේ නේද? ඔව් ඔන්ලයින් කඩේ. ඔන්ලයින් කඩේ ගාව අපි ඉන්නේ. ඊට එහා මිස්ටර් බර්ගර් එක තියෙනවා. අද ඇප් එකේ මොකක් හරි අවුලක් තියෙනවද? ඒක අවුලක් මෙමය අර මම ඉතින් මම කෝල් කරා නේද? ඔව්. එතන මම ගෝගල් සෙන් ඇන්තනිස්. ඔව්. එතන ඉඳලා මට තිබුණේ විනා මීටර් 300යි. ඔව්. මීටර් 300 කියන්නේ ලොකේෂන් හරියට පෙන්වන්නේ නැහැ. ලෑන්ඩ් මාර්ක් එක දුන්නත් වෙන්න පුළුවන්. නිස්කිප් ඔන්ලයින් කඩේ මොනවාරි කාගිල්සියක් හරි කිව්වනම් මම සමහරට අල්ලගන්න. නේද කාගිල්ස් මම හිටියේ උතන සෙන් ඇන්තනිස් ෆුඩ් සිටි. ෆුඩ් එක TBBT. අපි මේ එද්දි දැම්මා මේ එක වෙහිකල් එකක්වත් අල්ලගන්න බැරි වුණා. මේ අපි යන්නේ මේ පැත්තනේ. ඔව්. කොහෙද? දැන් වෙලාව 6යි දැන් තමයි අපි ආවේ. ඕන දැන් මම මේක කන්න යන්නේ. ඇත්තටම මේක හරිම රසයි. මට මේ රස කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරමටම රසයි. අන්තිමට මට නිකන් මේක පිස්සුවක් වගේ වුණා. ඒ තරමටම රසයි. මට හිතා ගන්න පුළුවන් මේ තරම් රස නිසා තමයි මේක වෛරල් වෙන්නේ. දැන් මම චිකන් කන්නයි යන්නේ. බලන්න මේක කොහොමද කියලා. මෙන්න දැන් මම මේ කන්න යන්නේ. එකත් හරිම රහයි. ඔයාලා ගියොත් මේක try කරලා බලන්න මේක සුපර්. අපි ඊට පස්සේ බලමු කිට්කැට් එක. අපි බලමු මේ චොක්ලට් එක කොහොමද කියලා. ඇත්තටම මේ චොක්ලට් එක ගොඩක් රසයි. මෙන්න මේ විදිහට තමයි මම ඔන්ලයින් කඩේ ගිහිල්ලා අයිස්ක්‍රීම් රස බැලුවා. ඔයාලා ඔන්ලයින් කඩේ ගිහිල්ලා තියෙනවද? ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. බ්ලොග් එක බලපු හැමෝටම ගොඩක් thank you. ගිහින් එන්නම් හැමෝටම ජය වේවා. bye bye.